ආයුබෝවන් සියලු දෙනාටම අද කියන්න යන්නේ රීසෙට් සැටලයිට් වල රතුපාට එරයකින් channels වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් සිංහල channels ටික වැඩ කරනවා. අපි බලමු මේ කොහොමද හදාගන්නේ කියලා. බලන්න ඔයා පල්ලෙහාටම ඇවිල්ලා ඔයගේ channels කීයක් දැනට පෙන්නනවද කියලා TV එකේ. දැන් මේ TV එකේ නම් පෙන්නන්නේ හයිටම channels 50යි 50න් පස්සේ ආයෙ එක තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයගේ TV එක අප්ඩේට් වෙලා නැහැ කියන එක. මේ අප්ඩේට් එක කොහොමද හදාගන්නේ කියලා තමයි මම දැන් මේකෙන් කියන්නේ. මෙතනින් 50යි පෙන්නන්නේ. හරිනේ. මුලින්ම අපි යනවා menu button එකට. menu button remote එකේ උඩ කෙළවරේ තියෙන රතු පාට button එකත් එක්ක අර පාට හතරක button එකත් එක්ක පල්ලෙහින් තමයි තියෙන්නේ menu button එක. menu button එක ඔබලා අපි හතරක් පල්ලෙහාට එනවා. හතරක් පල්ලෙහාට ආවම installation තියෙනවා. installation යටතේ තියෙනවා අපිට manual installation කියලා එකක්. ඒකට ගියාට පස්සේ ඒක okay කරාට පස්සේ තමයි අපිට මේ signal range එක පෙන්වන්නේ. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති TV එකේ හොඳටම පේනවා ඇති 11637 තමයි තියෙන්නේ. ඒකට එන්නවා අපි. එතෙන්ට ඇවිල්ලා මේ පැත්තට බටන් එකේ බෝඩ පස්සේ ඔයාලට වැටෙනවා අලුත් TP එක transponder එක TP කියන්නේ transponder එක. ඒක 12522යි 30000ට තමයි තියෙන්නේ. ඒකේ ඔයාලට පේනවා signal range එක නැහැ. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. මේ පරණ එක. පරණ එකේ නම් signal range එක තියෙනවා 90ක් සහ යම්කිසි ප්‍රමාණයක් යට එකේ තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවල ආයි දැන් අපිට අවශ්‍ය වෙන සිග්නල් එක මෙන්න මේකට තමයි. දැන් මේකට සිග්නල් කිසිම ප්‍රමාණයක් පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්නේ බිඳුව තමයි. එතකොට අපි මේක කොහොමද හදාගන්නේ කියලා තමයි බලන්නේ. එතකොට මේව වැඩිච්ච අවස්ථාවක මේක කොච්චර සර්ච් කරත් අපිට channel list එක එන්නේ නැහැ. එතකොට අපිට එන්න ඕන 101 ඉඳලා 150 දක්වා channel list එකක්. ඒ channel list එක එන්නේ මෙතන සිග්නල් නැහැ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල අපි යන්න ඕන dish එක high කරලා තියෙන තැනට. ඒ කියන්නේ වහල උඩක අනිවාර්යයෙන්ම ඇත් එක ආගෙත්තම. එතකොට ඒ තැනට යද්දි කවුරු හරි TV එකේ ඉස්සරහා ඉඳවන්න. මොකද අපිට හොයාගන්න බෑනේ දැන් මේකට සිග්නල් එනවද නැද්ද කියන එක. එතකොට අපි වහල උඩට ගිහිල්ලා කරන දේ බලමු. කරද්දී කාට හරි කියන්න ඕන පල්ලෙහා ඉඳගෙන හයියෙන් කතා කරලා කියන්න කියලා සිග්නල් එක මෙතනින් ලෙවල් එක චුට්ටක් හරි ප්‍රමාණයක් වැඩි වෙනවා නම් අපිට වැඩි වෙනවා නම් අන්න එතන තමයි සිග්නල් එක තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන්. අපි යමු බලන්න වහලට කොහොමද සිග්නල් රේන්ජ් එක හදාගන්නේ කියලා. මේ තියෙන දැන් අපි හයි කරලා තියෙන සැටලයිට් ඩිෂ් එක. එතකොට මේ ඩිෂ් එක තමයි අපිට ලයින් කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඩිෂ් එකේ ඉස්සරහා ඉන්න කොයි වෙලෙත් හොඳ නැහැ. පිටිපස්සෙන් ඉඳගෙන තමයි වැඩේ කරන්න ඕනේ. මොකද මේ පැත්තෙන් තමයි අපිට සිග්නල් එක එන්නේ. ඒතර අපි මේ සිග්නල් එක ඩිෂ් එකේ පිටිපස්සේ ඉඳගෙන අපි බලනවා ඩිෂ් එක ලයින් වෙලා තියෙන්නේ කීයටද කියලා. ඔයාලට මුලින්ම කියන්න ඕන කාරණේ තමයි මේ කිසිම දෙයක් වෙනස් කරන්න එපා. මේ LMB එක තියෙන තැන්වත් අඩුම තරමේ මෙතන තියෙනවා ඔයාලට පේනවා තවත් යන දෙකක්. එතකොට මේ තියෙන යන දෙකක් තියෙනවා. මේ යනවත් නැත්තම් බ්‍රැකට් එකේ තියෙන යනවත් කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා. මොකද මේව වෙනස් කරොත් අර කියන්නා වූ අංශක දෙක කියන එක යම් තාක් දුරට වැඩි විශාල ප්‍රමාණයක් විදිහට වෙනස් වෙනවා. ඒ නිසා මේ යන නම් කිසිසේත්ම වෙනස් කරන්න එපා. මම මේ සරලව කියලා දෙන දේ විතරක් කරොත් ඔයාට ගෙදර ඉඳගෙනම TV එක හදාගන්න පුළුවන්. නැති වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම තාක්ෂණ නිලධාරියෙක්ගේ සහාය ගන්න වෙනවා. අනිවාර්යෙන් තාක්ෂණ නිලධාරියෙක් එනවා කියන්නේ ඔයාට යම්කිසි මුදලක් වැය වෙනවා. මම මේ සරලව කරගන්න පුළුවන් විදිහට තමයි මම මේ කිව්වේ. ඔයා අනිවාර්යයෙන්ම කරකවන්න ඕන ඩිෂ් එකත් එක්ක තියෙන මේ ඇන දෙක විතරමයි. ඒ කියන්නේ ඩිෂ් එකේ මේ මෙතනින් ඩිෂ් එක සම්බන්ධලා තියෙන ප්ලාස්ටික් බ්‍රැකට් එකට තියෙන ඇන දෙක විතරමයි. ඒතනින් එහා කිසිම ඇණයක් බුරුල් කරන්න යන්න එපා. එතකොට අගේවල් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. සමහර වෙලාවට ගොඩාක් අලුත් ඩිෂ් වල නම් මෙන්න මේ වගේ කට් එකකින් පෙන්නනවා තියෙන තැන. එතකොට මේ අගය බලලා අපිට මේ කට්ට මේ මෙතන ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන චූටි කට්ට දෙකක්. මෙන්න මේ බිඳුවේ අගේ හොයාගෙන හරි යම්කිසි අගයකින් පොඩි පෑනෙන් මාක් එකක් දාන්න. මම මේ කියන්නේ ෆයින්ඩර්ස් නැතුව හරි ලේසියෙන් සරලව ගෙදරින් ඉඳන් හදාගන්න ඉතිය. එතකොට මෙන්න මේ බිඳුව අගේට මාක් එකක් දාගෙන එතකොට අපි දන්නවා බිඳුව මෙතන තිබ්බේ කියලා. දාගෙන මෙතන යන දෙක චුට්ටක් බුරුල් කරන්න. අපි බලමු බුරුල් කරලා. දැන් මේ ඇන දෙක බුරුල් කරලා තියෙනවා. එතකොට මේ ඇන හැම එකක්ම තියෙන සාමාන්‍යයෙන් 10 අතරට බැලන්ස් වෙන්නේ. එතකොට ඒ බුරුල් කරපු ඇන දෙකත් එක්ක අපි අල්ල ගන්න ඕන ඩිෂ් එක මෙන්න මෙතනින් පමණයි. මෙතනින් අල්ලගෙන හිමීට මෙතන බලලා අංශක දෙකක් පොඩි ඉරි කෑලි දෙකක් මෙන්න මෙහෙට වෙන්න උස්ස ගන්න. සමහර විට මේක ඔයාගේ ප්‍රදේශය අනුව එකක් වෙන්නත් පුළුවන්. ඒක මට තීරණය කරන්න බෑ. ඒක නිසා තමයි මම කිව්වේ කවුරු හරි පල්ලෙහා තියලා එන්න කියලා. එතකොට එයා දන්නවා එකක් උස්සලා බලන්න එයාගෙන් අහන්න කොච්චර සිග්නල් එනවද කියලා.
එයා කෑ ගහලා කීවුවට පස්සේ මේ සිග්නල් සාමාන්‍ය 150ක් වගේ නම් තා තුට්ටක් උස්සන්න. ඒතර 170ක් විතර එනවා නම් උඩ දෙවෙනි එකට ගත්තට පස්සේ ඒ ප්‍රමාණයෙන් තද කරන්න. නැත්තම් මේ ගානට එනවා නම් මේ ගානින් තද කරන්න. ඒක ඔයා බලලා කරගන්න ඕනේ. මොකද කීයාවත් ප්‍රශ්නයක් නැහැ. හොඳම percentage එකක් ගන්න උපරිම උත්සාහ කරන්න. දැන් මම මෙන්න මේ ගානට විතර තද කරනවා. ඇන දෙක තද කරනවා මෙතනින්ම. තද කරලා අපි යමු මෙහෙම පල්ලෙහාට ටීවී එක ගාවට කොහොමද තියෙන්නේ කියලා බලන්න. දැන් ඔයාලට පේනවා මේ සිග්නල් එක අපි උඩින් හැදුවට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා හැදිලා තියෙනවා. ඒතර උඩ එක ගැන කිසිසේත්ම හිතන්න එපා. මෙන්න මේක වැඩක්ම නැහැ. අපි සිග්නල් අල්ලන්නේ quality කියන එකට විතරයි level එකට නෙවෙයි. quality එක සාමාන්‍යයෙන් 140 50ට වැඩි තියෙනවා නම් ඔයාලට තනියෙන් හදාගන්න 140ට වඩා තියෙනවා නම් ටීවී එක බලන්න පුළුවන් හොඳම තත්ත්වෙන්. දැන් අපි අල්ලපු එකට 161ක් තියෙනවා. ඒ කියන්නේ dB යගේ නම් 12.3.0ක් තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවල quality එක 140ට වැඩි නම් අපි කරන්න ඕන මෙතනින් එනවා search වලට. search වලට ඇවිල්ලා start search කියන එක ඕකේ කරාට පස්සේ අපිට Turkisat කියන satellite එකේ තියෙන channel list එක TV එකට add වෙනවා. එතකොට අපිට මෙතනදී කලින් වැඩ කරපු channels 50ෙම signal නැති වෙන්න පුළුවන්. මොකද ඒක ගැන හිතන්න එපා. ඒවා වෙන්න පුළුවන් දෙයක්. එතකොට ඒ channels ටිකට signal නැති වෙලා තමයි Turkisat කියන එකට signal එන්නේ. ඔයාලට පේනවා මේ කිසිම channel එකක් වැඩ කරන තත්ත්වේ නැහැ. අපි මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මතක ඇති කලින් තිබ්බ channel 50යි 50න් පස්සේ 60 කියලා channel එකක් නැහැ. අපිට තියෙන 101 කියලා channel එකක්. එතකොට අර 1 කියලා channel එක තමයි 101 විදියට වෙනස් වෙලා තියෙන්නේ. එතකොට 2 කියන channel එක 102 විදියටත් වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි මතකෙන් ගැහුවොත් එහෙම channel list එකේ තිබිච්ච අංක ටික ඒ විදියටම තියෙනවා. ඒ අංකෙට 100ක් එකතු වෙච්ච එක තමයි විශේෂයකට වෙලා තියෙන්නේ. අංක 30 විතර තිබිච්ච channels වල ඒ කියන්නේ පිටරට channels වැඩ කරේ නැතුව තිබ්බා. අපි බලමු දැන් මෙතන ඉඳලා පිටරට channels කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට ඔයාට ඔන්න බලන්න දැන් ඔයාට පේනවා ඇති මෙතන ඉඳලා පිටරට channels ටිකත් දැන් හොඳම තත්ත්වයේ තියෙනවා. ඔන්න ඔහොම තමයි දැන් වැඩ කරන්නේ. ඔන්න ඔය settings ටික හදාගත්තා නම් ඔයාට උඩ වහලේ ගිහිලා පොඩි adjustment එකක් දුන්නා නම් මම කොච්චර කිව්වත් ඔයාලගේ ප්‍රදේශයට අනුව ඒක 0.1ක් වෙන්නත් පුළුවන් 0.2ක් වෙන්නත් පුළුවන්. අතනදී ඒක වෙනස් කරද්දී චුට්ටක් බලන්න. ඒක සමහරවිට දශම භාගයක් වෙන්නත් පුළුවන්. ඒක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒක මට කියන්න බෑ කොහොමද තැන වෙනස් වෙන්නේ කියලා. finder එකකින් අල්ලනවා නම් ඒක අපිට හයිටම තිතට ගන්න පුළුවන්. මම මේ finder එකක් නැතුව හදන විදිය තමයි කියලා දුන්නේ. මං හිතනවා වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයා දැනගන්න ඇති කියලා. මේ වීඩියෝ එක යවන්න අනිත් ප්‍රීසෙට් සවි කරපු ගෙවල් වල අයටත් එයාලටත් හදා ගන්න පුළුවන් වෙන ලේසියට එයාලටත් ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාට ප්‍රීසෙට් කනෙක්ෂන් එක ප්‍රීසෙට් සම්බන්ධතාවයක් ඕනේ නම් අපිට එවන්න පුළුවන්. කුරියර් කරලා හෝ එවන්න පුළුවන්. අපේ ලංකාව පුරාම විහිදිලා ඉන්න නියෝජිතයන් පිරිසක් ඉන්නවා. එයාලට ගෙදරටම ඇවිල්ලා හයි කරලා දෙන්නත් පුළුවන්. එහෙම ඔයාට හයි කරගැනීමේ හැකියාව තියෙනවා නම් අපිට 11400කට වගේ ප්‍රීසෙට් බොක්ස් එක කුරියර් කරලා ඔයාගේ ගෙදරටම එවන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නම් මෙතන contact number එක තියෙනවා. එහෙම කතා කරලා කියන්න බොක්ස් එක එවන්න පුළුවන්. වහලේ තියෙන ඕනම ඩිෂ් එකකට මේක සවි කරන්නත් පුළුවන්. ඔයගේ පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් තමයි හදාගන්න තියෙන්නේ. හදන විදිහත් මට කතා කරලා කියලා දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒක කුරියර් කරලා එවන්න පුළුවන්. වගේම ඔයාලට හයි කරගන්න බැරි නම් අපිට පුළුවන් ඒ තාක්ෂණ නිලධාරියෙක් ඔයාගේ ගෙදරට සම්බන්ධ කරලා දෙන්නත් පොඩි මුදලකට ඒ දෙත් කරලා දෙන්න පුළුවන් අපිට. ඒ වගේම ඔයාට තව සැටලයිට් සම්බන්ධ දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. මම ඊළඟ වීඩියෝ වලදී ඒ දේවල් අරගෙන එන්නම්. එහෙනම් බොහොමත් ස්තුතියි. ආයෙත් දවසක හම්බ වෙමු.